Hi guys, good morning. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා. අද 2026 ජනවාරි 1 වෙනිදා. ඉතින් අපි ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා. හෙට ඒ කියන්නේ ජනවාරි 2 වෙනිදා අපේ 5 වෙනි වෙඩින් ඇනිවර්සරි එක. ඉතින් අපේ ඇනිවර්සරි එකට ලස්සන හොටෙල් එකක් බුක් කරලා තියෙනවා මේ හොටෙල් එකට යන ගමන්. ඉතින් ටස්මේනියා වල තියෙන හරිම ලස්සන හොටෙල් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මම මගේ vlog එකෙන් හොටෙල් එකේ ඇතුළ කොහොමද එතන දේවල් තියෙන්නේ ඒ වගේ ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් අපි කවදාවත් හිතුවේ නැහැ අපේ පස්වෙනි වෙඩින් ඇනිවර්සරි එක වෙනකොට අපි ඕස්ට්‍රේලියාවෙ ඉඳී කියලා. ඉතින් අපි ඕස්ට්‍රේලියාවට එන්න ඇත්තටම එහෙම පිට රටකට යන්න ඕනේ කියලා අපි ලොකුවට ප්ලෑන් කරලා තිබුණේ නැහැ. හුඟක් හදිසියෙ වුණ දෙයක්. කොහොම හරි ඉතින් අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒක නිසා අපි බලමු කියන්නේ මේ ලස්සන දූපතේ තමයි අපි ඉන්නේ ටස්මේනියා වල. ලස්සන තැනකට තමයි ඇත්තටම අපි අද යන්නේ. ගොඩාක් ලොකු හොටෙල්ස් ඇත්තටම මේ ටස්මේනියා වල හුඟක් නැහැ. ඉතින් ඒ අතරින් අපි තෝරගත්ත හොටෙල් එක මම හිතනවා හරිම ලස්සනයි. අපි ගිහිල්ලා නැහැ. හැබැයි ඉතින් පික්චර්ස් වලින් හරිම ලස්සනයි. ඒක නිසා බලමු ගිහිල්ලා මොන වගේ අත්දැකීමක්ද අපේ 5 වෙනි ඇනිවර්සරි එකේදී අපි ගන්න කියලා. Bag ingang edirian doon nen. කාලෙන්. හායි අපි දැන් ඇවිල්ලා ඉන්නේ හොටෙල් එකට. ටස්මේනියා වල තියෙන ලස්සනම කන්ට්‍රි ක්ලබ් කියන හොටෙල් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒක ඇවිල්ලා හොටෙල් චේන් එක. හොටෙල් චේන් එකක කියන එක හොටෙල් එකක්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති. එතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මම පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා අපේ ලගේජස් ගන්නකම්. අපි ගිහිල්ලා බලමු හොටෙල් එක මොන වගේද කියලා.
so maybe we'll just put that back in the car and check him later. දැන් අපි හොටෙල් එකට ඇවිල්ලා අපිට තාම චෙක් ඉන් වෙන්න වෙලාව තියෙනවා. ඒක නිසා අපි හිතුවා ලන්ච් බෆේ එකට එන්න. මුලින්ම ලන්ච් එක අරගෙන හොටෙල් එකට චෙක් ඉන් වෙන්න ටයිම් තියෙන නිසා ලන්ච් එක අරගන්න එක හොඳයි කියලා හිතුණා. ඒක නිසා අපි බලමු කොහොමද මේ ඕස්ට්‍රේලියාවේ බෆේ එකක් තියෙන විදිය මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් දැන් අපි ලන්ච් ගන්න යන්නේ. බලමු අපේ ලන්ච් බෆේ එක කොහොමද කියලා. මම මුලින්ම සුප් එක ගත්තා. මේ තියෙන සුප් එක පම්කින් සුප් එකක් තමයි තියෙන්නේ. මම එච්චරම ආස වුණේ නැහැ ලොකුවට. හැබැයි හරිම රසයි. ඔයාලට පේනවා ඇති. මුලින්ම සැලඩ් ගත්තා මම බෆේ එකක් පෙන්නන්නම් ඔයාලට යාළුවෝ. මම හිතුවේ නැහැ මේ එච්චර හොඳට කියන්නේ ලොකුවට ලංකාවේ වගේ ලොකු බෆේ එකක් තියෙන්නේ නැහැනේ සාමාන්‍යයෙන් මේ මම ලොකුවට එහෙම දැකලා නැහැ. හැබැයි මෙතන හොඳ වේරියේෂන්ස් ටිකක් තියෙනවා. හරිම රසයි කෑම. සුප් එක මම එච්චර ආසුන් නැති වුණත් හරිම රසයි. මම බෆේ එකක් පෙන්නන්නම් ඔයාලට. අපිට අපේ රූම් එක හම්බුණා ලන්ච් වලින් පස්සේ මම දැන් පෙන්නන්න යන්නේ අපේ රූම් එක. ඇත්තටම ලොකු රූම් එකක් නෙවෙයි. අපි ඩිලක්ස් රූම් එකක් තමයි අරගත්තේ. අනිත් පැත්තට තියෙන views කියන්නේ අනිත් පැත්තේ තියෙන හොටෙල් රූම්ස් ඇත්තටම ලස්සන view එකක් තියෙනවා. අපිට ලොකු ලස්සන view එකක් නැහැ. ඒ වුණාට රූම් එක ලස්සනයි. අපි බලමු අපේ රූම් එක. හායි ඉතින් අපි ලන්ච් එකෙන් පස්සේ අපිට රූම් එක හම්බුණා. ඔයාලා මගේ රූම් එක දැක්කා. දැන් අපි හදන්නේ යන්න පූල් එකට. ඇත්තටම ඉන්ඩෝ පූල් එකක් තියෙනවා. මම හිතන්නේ අනිවාර්යෙන් ෆොටෝට පූල් එකක්. මේ කොහොමද මේ හරිම සීතල නිසා හැබැයි සම එක ඒ උනාට සම කියලා කියන්න බෑ. ඇත්තටම මේ සැරේ සම එක හැටිද කොහොමද කියලා කියන්න බෑ. හරිම සීතලයි. ඉතින් අපි පූල් එක පැත්තට යන්න හදන්නේ. පූල් එක පැත්තට ගිහිල්ලා බලමු.
අපි දැන් ඩිනර් එකට යන්න තමයි හදන්නේ. ඩිනර් බෆේ එකට. ඇත්තටම දවල් ලන්ච් එක නම් රාසටම තිබුණා. මම හිතනවා ඩිනර් එකත් හොඳට තියෙයි කියලා. අපි ගිහිල්ලා බලමු ඩිනර් එකට. මේ හොටෙල් එකේ මං කිව්වේ කැසිනෝ සෙල්ලම් කරන්න ආසයිට කැසිනෝ තියෙනවා. මම ඉතින් කැසිනෝ ඒරියා එක වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද සමහර වෙලාවට ඒගොල්ලෝ කැමති නැහැ ඒ කැසිනෝ සෙල්ලම් කරන ඒරියා එක වීඩියෝ කරනවට ෆොටෝ ගන්නවට ඒ වගේ දේවල් වලට. දැන් මේ හොටෙල් එකේ එක පැත්තක තියෙනවා මෙතන නිකන් පොන්ඩ් එකක් වගේ තැනක්. දැන් චුට්ටක් අපිට රෑ වෙලා වගේ තියෙන්නේ. කියන්නේ 9 වගේ. තාමත් හැබැයි ඉර බහැලා නැහැ. මොකද සමයක නිසා කොහොමද රෑ වෙලා තමයි ඉර බහින්නේ. මම ඔයාලට පෙන්නන්න හරිම ලස්සනයි ඒ ඒරියා එක. මේ තියෙන්නේ පොන්ඩ් එක වල් පේනවා ඇති. ගොඩක් ලොකු ඒරියා එකක් ඇත්තටම මේ. මොකද ගොල්ෆ් ගහන කට්ටියට ගොල්ෆ් මේ සෙල්ලම් කරන්න තියෙනවා. ඒ වගේ හරිම මේ ලොකු ගාඩන් එකක් එක ලොකු ඒරියා එකක් තියෙනවා මේ හොටෙල් එකට. දැන් අපි මේ පැත්තෙන් අහම්බෙන් යනකොට තමයි මේ පැත්ත දැක්කේ මේ පොන්ඩ් එකයි මේ සයිඩ් එක. හරිම ලස්සනයි. කියන්නේ හුඟක් ඇවිදින්න තියෙනවා. අපිට හුඟක් ඇවිදින්න බැරි වුණා ඇත්තටම. හෙට උදේ අපි බලනවා පොඩ්ඩක් ඇවිදලා පොඩ්ඩක් තව වටපිට බලන්න.
හයි ගයිස් ඔන්න අපි කන්ට්‍රී ක්ලබ් හොටෙල් එකෙන් චෙක්අවුට් වුණා. ඇත්තටම හරිම ලස්සන මේ ඇනිවර්සරි එකක් අපි ලස්සන දවසක් ගත කරා. ලස්සන හුඟක් ලස්සන දේවල් දැක්කා මේ හොටෙල් එකේ. හුඟක් එන්ජොයි කරා. ඉතින් අපි යන්න හදන්නේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් ලස්සන vlog එකකින් ආයෙත් හම්බ වෙමු. Okay, bye. Falling into love, can't you see? It's a kind of magic, set me free. You're the reason my heart feels alive. With you I'm soaring, I'm ready to dive. Every word you say feels like a dream. You've turned my life into a sparkling stream. Even shadows dance when you're around. In your life